හැමෝටම සුබ දවසක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා අද මගේ YouTube channel එක අද බලන අලුත් යාළුවෙක් නම් මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා කියලා මතක් කරනවා. ඒ වගේම මම අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ස්ටඩි ප්ලෑන් එකකට වැඩ කරලා අපි ඒ තුනක් අරගන්නේ කොහොමද? ඉතින් දැන් මේ අවුරුද්දේ A levels ලියන දරුවන්ට ආදරණීය නංගිලා මල්ලිලාට තව දවස් ගාණයි තියෙන්නේ විභාගෙට වාඩි වෙන්න. ඉතින් තව දවස් 40ක වගේ කාලයක් ඇතුළතදී ඔයා මොනවත්ම වැඩක් කරලා නැත්නම් ඔයා පාඩම් කරන්න දැන් අවුරුදු 2ක කාලයක් තිස්සේ ඔයා යම් කිසි දෙයක් ඔයාගේ ඔළුවට දාගෙන නැතිනේ. ඉතින් ඔයා දැනට සම්පූර්ණ කරගෙන තියෙන ඔයාගේ පාඩම් කවර් කරගෙන තියෙන ප්‍රමාණයත් එක්ක කොහොමද මේ දවස් 40 වැඩ කරලා ඒ තුනකට යන්නේ කියලා තමයි මම අද කතා කරන්න යන්නේ මගේ මේ වීඩියෝ එකේ. එතකොට මුලින්ම අපි අවධානය යොමු කරන්න ඕනේ පොයින්ට්ස් කීපයක් තියෙනවා. එකක් තමයි ඔයා දැනට පාඩම් කරලා තියෙන කරුණු කොච්චරක් ඔයා දැනට පාඩම් කරලා තියෙනවද කියන කාරණාව සම්බන්ධයෙන් ඔයා මුලින්ම කොලයක් අරගෙන ඒ කොලේ සටහන් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා සම්පූර්ණ හිස් කොලයක් අරගෙන ඒ කොලේ ඔයා දැනට ඔයාගේ විෂය නිර්දේශයට අදාළ විෂය පාඩම් ඒකක ටික කොලේ සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. පාඩම් දැන් සිංහල විෂය අරගත්තත් උදාහරණයක් විදිහට ව්‍යාකරණ කොටස් ටික අක්ෂර මාලාව, සංදි, සමාස, විභක්ති, තද්දිත පද, උපසර්ග ප්‍රත්‍යර්ථ නාම, සාරාංශකරණය ඔය විදිහට ඊට පස්සේ වාක්‍ය රීති ඔය විදිහට කොටස් ටික ලියා ගන්නවා. ඊට පස්සේ සාහිත්‍ය කොටස අරගත්තාම මැද්දේ ගමනම කතාව, පුරාතන ගද්‍ය සංග්‍රහය කොටස් 4 ලියා ගන්නවා. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම ලංකාරය, ජාතක කතා සහ පූජාවලිය කියලා. ඊට පස්සේ නූතන පද්‍ය සංග්‍රහය කියලා ලියා ගන්නවා. ඔය විදිහට ඒකේ තියෙන කොටස් 6 ගුත්තිල ජාතක කාව්‍ය ඔය කොටස් 6 කොලයක් අරගෙන ඒ කොලේ ලියා ගන්නවා. ඊට පස්සේ දැන් ඔයා තව සබ්ජෙක්ට් දෙකක් කරනවානේ. ඒ සබ්ජෙක්ට් දෙකේ ඒ විෂයන් දෙකේ අදාළ මාතෘකා ටිකත් ඒ විදිහටම කොලයක් අරගෙන ඒ කොලේම ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලන විද්‍යාව කියලා ලියලා දේශපාලන විද්‍යාව කරනවා නම් දේශපාලන විද්‍යාවට අදාළ විෂය මාතෘකා ප්‍රධාන 12ක් තියෙනවා නම් 12ම ලියා ගන්නවා. ඊට පස්සේ මීඩියා ජන සංනිවේදන අධ්‍යයනය කරනවා නම් සංනිවේදන අධ්‍යයනයට අදාළ පාඩම් මාතෘකා 12 ඔයා පිළිවෙලට කොලේ ලියා ගන්න ඕනේ. ඒ වගේම ඉතිහාසය කරනවා නම් ඒකත් එහෙමයි, භූගෝල විද්‍යාව කරනවා නම් ඒකත් එහෙමයි. මාතෘකා ටික කොලයක් අරගෙන පැහැදිලිව ලියා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඊළඟ කාරණාව තමයි දැන් අපි බෙදාගත්තනේ අපි ලියාගත්තනේ කරුණු ටික. ඒ කියන්නේ විෂය කරුණු ටික, විෂය මාතෘකා ටික. ඒකේ ඔයා සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරලා තියෙන්නේ කොයි මාතෘකාද? ඔයා දැනට පාඩම් කරන්න තියෙන්නේ කොයි මාතෘකාද? ඔයා දැනට බලන්න තියෙන්නේ කොයි මාතෘකාද? සම්පූර්ණයෙන්ම ඔයා බලලවත් නැති මාතෘකා කොයි ඒවද කියලා ඔයා පොඩ්ඩක් ඒක සටහන් කරගන්න ඕනේ. ඒ මාතෘකා යටින් හරි ඉස්සරහෙන් හරි එතන සටහන් කරගන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ කොයි මාතෘකාද ඔයා තවම පොඩ්ඩක්වත් බලලා නැති ඒවා. ඔයාට සම්පූර්ණයෙන්ම ප්‍රශ්නයක් ආවොත් එහෙම උත්තර ලියන්න පුළුවන් මාතෘකා කොයි ඒවද කියන කාරණාව සම්බන්ධයෙන් ඔයා පොඩ්ඩක් එතන සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ දැන් ඔයාට මේ ඒක තමයි ඊළඟ කාරණාව. හරිද? ඒකත් ඉවරයි. ඊට පස්සේ දැන් ඔයා තව
තව දැන් ඔයා දන්නවා ඔයා වැඩිපුර අවධානය දෙන්න ඕනේ මොන මාතෘකා වලටද කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට දැන් ඊට පස්සේ ඔයා තව කොලයක් අරගෙන ඔයා පොඩ්ඩක් සටහන් කරගන්න ඕනේ. ඔයා දැන් මේ දවස්වල තාම ක්ලාස් තියෙන්න පුළුවන්. රිවිෂන් ක්ලාස් තියෙන්න පුළුවන්, තියරි ක්ලාස් තියෙන්න පුළුවන්, ඔන්ලයින් හරි කමන්නේ. එහෙම නැත්නම් ඔයා හෝල් ක්ලාස් යනවා නම් ඒ යන එන ගමනේදී ඔයාට කාලය යනවා නේද? එතකොට කාලය කළමනාකරණය කරගන්න ඕන නිසානේ අපි විශේෂයෙන්ම මේ දවස් 40ක ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ නේද? එතකොට දැන් මේ ස්ටඩි ප්ලෑන් එකේදී කාලය කොහොමද අපි වෙන් කරගන්නේ? කාලය වෙන් කරගෙන අපි මේ සම්පූර්ණ සිලබස් එක බලාගන්නේ කොහොමද? විභාගෙට ඒ තුනක් අරගන්න සම්පූර්ණ සිලබස් එක කොහොමද බලාගන්නේ කියන කාරණාවනේ අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ. එතකොට දැන් ඔයා කොලයක් අරගෙන සටහන් කරගන්න. ඔයාට දවසට සාමාන්‍ය අවම වශයෙන් ඔයාගේ සෙල්ෆ් ස්ටඩීස් වලට කොච්චර කාලයක් දෙන්න පුළුවන්ද කියන එක. ඔයා නිදාගන්න ඔයා පැය 5ක් වෙන් කරගන්නවා නම් නිදාගන්න දැන් දවස් 40යිනේ තියෙන්නේ. නිදාගන්න සාමාන්‍යයෙන් පැය 5ක් වගේ වෙන් කරගත්තා නම් ඇති හොඳටම. හරිද? එතකොට නිදාගන්න පැය 5ක් වෙන් කරගත්තොත් ඔයාට උදේ කෑමට, දවල් කෑමට, රෑ කෑමට ඔයා කාලය වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ නාන්න ඒ පිරිසිදු කටයුතු සඳහා ඔයා කාලය වෙන් කරගන්න ඕනේ. ඊට පස්සේ ක්ලාස් වලට ඔයා කාලය වෙන් කරගන්න ඕනේ. ක්ලාස් වලට යන එන ඒ මගට යන ඒ වෙලාවට ඔයා කාලය වෙන් කරගන්න ඕනේ. එතකොට ඔයා බලා ගන්න ඔයාට සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, වෙනසුරාදා, ඉරිදා දවස් 7ේදී ඔයාට එක දවසකට සඳුදා කොච්චර පැය ගාණක් ඔයාට පාඩම් කරන්න පුළුවන්ද? අඟහරුවාදා කොච්චර පැය ගාණක් පාඩම් කරන්න පුළුවන්ද? බදාදා කොච්චර පැය ගාණක් පාඩම් කරන්න පුළුවන්ද? මේ විදිහට දවස් 7ේදී ඔයාට පාඩම් කරන්න පුළුවන් පැය ගාණ කොච්චරද කියලා ඔයා යම්කිසි අවබෝධයක් අරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒ දවස් 7ේදී ඔයාට ඔයා මේ පැය ගානට කඩලා ඔයා ස්ටඩි ප්ලෑන් එක හදා ගන්න ඕනේ. ස්ටඩි ප්ලෑන් එක හදාගන්නේ මෙන්න මේ විදිහට. අපි අපේ ප්ලෑන් එක හදාගන්න මෙන්න මේ විදිහට chart එකක් හදාගන්න ඕනේ. මේක ඔයාට පහසු විදිහට හදාගන්න පුළුවන්. මීට වැඩිය ලස්සනට ඔයාලට මේක හදාගන්න පුළුවන්. එතකොට මේකෙදි කෙරෙන්නේ දවස් ඔයාලට මේක බලනකොට ඔයාලට දවස් 35ක් තියෙන්න පුළුවන්, 36ක් තියෙන්න පුළුවන්, 38ක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. සමහර විට 30ක් තියෙන්නත් පුළුවන්, 25ක් තියෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඒ අදාළ දවස් ගාන ගණන් කරලා ඒ දවස් ගානට අදාළව මේක කොටස් වලට බෙදා ගන්න ඕනි. දැන් මේක ඔක්තෝබර් 1 වෙනිදා නම් පටන් ගන්නෙ. ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා නොවැම්බර් 10 වෙනිදා වෙනකන් කොටු ටික ගහ ගන්න ඕනි. මේ chart එක විදිහට මීට වැඩිය ලස්සනට ඔයාට chart එක හදා ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් මේ ඔක්තෝබර් 1 වෙනිදා මෙතන තියෙන්නේ ඔක්තෝබර් 1 වෙනිදා නම් ඔක්තෝබර් 1 වෙනිදාට අපි මොනා පාඩම්ද පාඩම් කරන්නේ? ඊට පස්සේ ඔක්තෝබර් 1 වෙනිදාට අපි පේපර්ස් කරන්නේ මොන සබ්ජෙක්ට් එකද? එක සබ්ජෙක්ට් එකක් පේපර්ස් කරන්න තෝරගන්න පුළුවන්. හැම සබ්ජෙක්ට් එකම අපිට පේපර්ස් ඒ කියන්නේ සබ්ජෙක්ට් දෙකක් විතර එක දවසකට පේපර්ස් කරන්න අමාරුයිනේ. මොකද පේපර්ස් කරලා ඊට පස්සේ ඒ වගේ වැරදි උත්තර මොනවද කියලා අපි බලන්නත් ඕනේ. අපිට වැරදුනේ කොතනද, කොහොමද අපිට වැරදුනේ? ඒ දේවල් බලා ගන්නත් අපිට කාලේ තියෙන්න ඕනේ. ඒක නිසා අපිට ක්ලාස් තියෙන ටයිම් එක බලලා අපිට වොෂ් එකක් දාගන්න, කෑම කන්න, ඒවටත් වෙලාව වෙන් කරගෙන නිදාගන්න පැය 5ක්වත් වෙන් කරගෙන ඕනනේ මේ ප්ලෑන් එක හදාගන්න. ඒ නිසා මෙන්න මේ අපිට ඒ පැය ගාන ඇතුළේදී අපිට පාඩම් කරන්න මේ දවසේ පැය කීයක් තියෙනවද? මේ දවසේ පැය කීයක් තියෙනවද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනි මේ ප්ලෑන් එක හදාගන්න. හදාගෙන ඉවර වෙලා මේ දවස් වලට බෙදාගෙන ඊට පස්සේ පේපර්ස් කරන්නේ කොයි සබ්ජෙක්ට් එකද? බදාදට මොන සබ්ජෙක්ට් එකද? අඟහරුවාදට මොන සබ්ජෙක්ට් එකද? සඳුදාට මොන සබ්ජෙක්ට් එකද? ඉරිදාට මොන සබ්ජෙක්ට් එකද කියලා ඔයාලා ඒකත් බෙදා ගන්න ඕනේ. ඔයාලට ගොඩක් අමාරු සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඔයාලට දවස් 7ක් තියෙනවනේ. එතකොට දවස් 6ක්
දෙක ගානේ එක සබ්ජෙක්ට් එකකට දාගෙන එක දවසක් ඉතිරි වෙනවා. අමාරුම සබ්ජෙක්ට් එකට පේපර්ස් කරන්න දාගන්න දවස් 3ක් ඔයාලට දාගන්න පුළුවන්. හරිද? ඒ විදිහට තමයි මේ chart එක හදාගන්න ඕනි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ දවසේ to-do list එකක් හදාගන්න. දැන් අරක ප්ලෑන් එක ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න නම් දවසට ලිස්ට් එකක් එක දවසට මම අද දවස කොහොමද ගෙවන්නේ? මේ මාතෘකා කොයි වෙලාවටද කවර් කරගන්නේ? මම මේ වෙලාවට තමයි නැගිටින්නේ. මම මෙන්න මේ වෙලාවට තමයි පාඩම් කරන්න පටන් ගන්නෙ කියන ප්ලෑන් එකක් ඔයාලට තියෙන්න ඕනේ. මේ වෙලාවට බ්‍රෙක්ෆාස්ට් එක ගන්නවා, මේ වෙලාවට ලන්ච් එක ගන්නවා, ඊට කලින් මම මේ ටික කවර් කරගන්නවා කියලා ඔයාලා ස්ට්‍රෙස් වෙන්නේ නැතිව අංක 1 ප්‍රධාන වශයෙන්ම ඔයාලා ස්ට්‍රෙස් වෙන්නේ නැතිව මෙන්න මේ to do list එක හදාගන්න. ඔයා වග බලා ගන්න. ඔයාට අවබෝධයක් තියෙනවා. ඔයා කොයි පාඩම් ගැන ඔයාට මෙන්න මේ පාඩම ගැන මෙච්චර අවබෝධයක් තියෙනවා. ඒ නිසා මට මේ වෙලාව ඇතුළතදී මට මේ පාඩම කවර් කරගන්න පුළුවන්. මට මේ වෙලාව ඇතුළතදී මේ උපුටන ටික පාඩම් කරගන්න පුළුවන්. මට මේ වෙලාව ඇතුළතදී මෙන්න මේ රචනා ප්‍රශ්නෙට උත්තරයක් ලියන හැටි බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාගේ ගැන ඔයා මෙච්චර දවසක් දැන් අවුරුදු 2කට කිට්ටු කාලයක් ඔයා වැඩ කරා. ඔයා ඔයත් එක්ක වැඩ කරා. එතකොට උසස් පෙළ විභාගයේ අදාළ විෂයන් 3ත් එක්ක. එතකොට ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ මම මෙන්න මේ to do list එක මගේ WhatsApp channel එකට share කරනවා. ඔයාට පුළුවන් මේක ඒකෙන් download කරගන්න. කැමති අය ඉන්නවා නම් තව මොනා හරි ඕනකමක් ඒ කියන්නේ වෙන මීට වැඩිය ලස්සන to do list ඕන නම් මට WhatsApp channel එකට ජොයින් වෙන්න. ඒකට මම ෂෙයා කරනවා මේ වගේ ලස්සන ෂෙඩියුල් එකක් හදලා තියෙන to do list. ඔයාලට ඒවා ඩවුන්ලෝඩ් කරගෙන ඒවා එක print එකක් අරගෙන හරි නැත්නම් ඔයාට මේ විදිහට අතින් ලියලා හරි ලස්සනට පොතක් අරගෙන ඒක මේ විදිහට ලස්සනට හදාගෙන බෙදාගෙන දවස් වලට බෙදාගෙන to do list එක හදාගන්නත් පුළුවන්. එතකොට මම අද මොනවද මගේ goals මොනවද විශේෂ notes මොනවද අද දවසේ මම මේ time එකට මේ දේවල් කරනවා කියලා හැමදාම එක්ක උදේට නැගිටලා හදාගන්න පුළුවන්. දැන් ඔක්තෝබර් 1 වෙනිදාට හදාගන්නවා නම් to do list එක එදා උදේට පාන්දරින්ම නැගිටලා වාට to do list එක හදාගන්න පුළුවන්. එතකොට ඔක්තෝබර් 2 වෙනිදා වැඩ කරන දවසේ plan එක වාට පළවෙනිදා නිදා ගන්න යන්න කලින් හදලා තියාගන්න පුළුවන්. එතකොට එලාම් එකක් තියලා පහවදා උදේට 5ට නැගිටිනවා නම් 5ට නැගිටලා මේ වැඩ ටික මම කවර් කරගන්නවා කියලා වාට මේ විදිහට සටහන් කරගන්න ඔයා වග බලා ගන්න. හදිස්සියේ හරි එක වැඩක් හරි කවර් කරගන්න බැරි වුණොත් ඔයා ස්ට්‍රෙස් වෙන්න එපා. ඊට පස්සේ අපි ඉස්සරහට තියෙන දවස් වලින් ඒක කවර් කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනි. හරිද? එතකොට ඔය විදිහට තමයි plan එක හදාගෙන to do list එක හදාගෙන ඔයා මේ දවස් ටික වැඩ කරගන්න ඕනේ goal එකක් තියාගෙන. හරිද? එතකොට බෑ කියලා දෙයක් නෑ. කොච්චර අමාරුණත් මේක කරන්න ඕනි. අපිට වෙන විකල්පයක් නෑ. අපි දිනනකම් බලාගෙන ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. අපි පරාද වෙනකම් බලාගෙන ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා. එතකොට ඒ කාටත් දෙන්න පුළුවන් හොඳම උත්තරේ තමයි ඔයා ලබන අවුරුද්දේ මේ වෙනකොට ඔයාගේ ටාගට් එකට ගිහිල්ලා කියන්නේ ඔයා ආස කැම්පස් එකකට ගිහිල්ලා රජයේ කැම්පස් එකකට ගිහිල්ලා තේ සිලෙක්ට් වෙලා ඉන්න එක තමයි ලොකුම ජයග්‍රහණය. ඉතින් හැමෝම උත්සාහ කරන්න. අපි පුළුවන් තරම් උත්සාහ කරමු මගෙත් එක්ක වැඩ කරන්න සම්බන්ධ වෙන්න. මගේ WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම YouTube channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්න එපා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp channel එකට follow කරලා මට message එකක් දාන්න පුළුවන්. ඔය විදිහට තමයි ඔයාලා ස්ටඩි ප්ලෑන් එක දවස් 40 ස්ටඩි ප්ලෑන් එක හදාගන්න ඕනි. ඉතින් මොකක් හරි නොතේරිච්ච දෙයක් තියෙනවා නම් වීඩියෝ එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මගේ වීඩියෝ එකට මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. මම ඉස්සරහට ඔයාලට ස්ටඩි ටිප්ස් ගේනවා. ඒ වගේම තව පාඩම් කරන්න පාඩම් මාතෘකාවලට අදාළව වීඩියෝස් අරගෙන එනවා. එතකොට
ඒවත් බලන්න පුළුවන් ඔයාලා මතක් කරලා. මගේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ WhatsApp channel එක තියෙනවා. WhatsApp channel එකත් follow කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් හැමෝටම ආදරේ. තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.